Hello everyone. අද අපි කතා කරමු many and much. එතකොට many කියන්නේ මොකක්ද much කියන්නේ මොකක්ද කියලා බලමු. many කියන එක අපි use කරන්න පුළුවන් බහුවචනයකට. ගොඩක් තියෙනවා නම් අපිට many දාන්න පුළුවන්. ඒ වගේම much කියන එකත් ගොඩක් තියෙනවා නම් දාන්න පුළුවන්. එහෙනම් ඇයි මේ දෙකේ වෙනස කියලා බලමු. many කියලා දාන්නේ අපිට ගොඩක් තියෙනවා. ඒ වගේම ගණන් කරන්න පුළුවන් නම් many කියලා දානවා. දැන් houses, many houses, trees අපිට ගණන් කරන්න පුළුවන්. many trees, stars තරු ගණන් කරන්න පුළුවන්. many stars. එතකොට much කියන්නේ ගොඩක් තියෙනවා හැබැයි අපිට ගණන් කරන්න බෑ. දැන් water වතුර කොච්චර තිබුණත් අපිට ගණන් කරන්න බෑ. ඒක නිසා much water. මෙන්න මේ වැනි දේවල්. අපි උදාහරණ ටිකකින් කතා කරමු many සහ much ගැන. එතකොට මේ බලන්නකො මෙතන money කියන එක අපිට ගණන් කරන්න බෑ. සල්ලි කියන එක ගණන් කරන්න බෑ. ඒකට හේතුව ඒකට වටිනාකමක් දීලා තිනවා. දැන් උදාහරණයක් හැටියට මෙතන තිබුණොත් රුපියල් 10 කාසි 5ක්. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එතන 5ක් තියෙනවා කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් එතන 50ක් තියෙනවා කියලා. මොකද මුදල් මේ වටිනාකමක් දීලා නිසා. ඒක නිසා සල්ලි කියන එක ගණන් කරන්න බෑ. ඒක නිසා අපි මෙතෙන්ට දාන උත්තරේ වෙන්න ඕනි much. much කියන උත්තරේ තමයි එන්නේ. much money. ඒ වගේම water. water කොහොමද ගණන් කරන්න බෑ වතුර. ඒක නිසා much. houses ගෙවල් අපිට ගණන් කරන්න පුළුවන්. ඒක නිසා එන්නේ many. next one properties අපිට දේපල ගණන් කරන්න පුළුවන්. ඒක නිසා many. sand කියන්නේ වැලි වලට වැලි අපිට ගණන් කරන්න බෑ. ඒක නිසා much sand. බලමුකෝ ඉතුරු උදාහරණ ටිකක්. friends යාළුවෝ අපිට ගණන් කරන්න පුළුවන්. ඒක නිසා many friends. milk කිරි අපිට ගණන් කරන්න බෑ. much milk. days අපිට දින ගණන් කරන්න පුළුවන්. many days. stars අපිට තරු ගණන් කරන්න පුළුවන්. many stars. ළඟට profit කියනවා ලාභය අපිට ගණන් කරන්න බෑ. ඒක නිසා much profit. මං හිතන්නේ වැටහෙන්නේ නැති නැවත වතාවක් කියනවා නම් many කියන එක use කරනවා අපිට ගණන් කරන්න පුළුවන් නම් much කියන එක use කරනවා අපිට ගණන් කරන්න බැරි නම්. right? හරි. එහෙනම් මම ටෙස්ට් එකක් දෙනවා. ඒ ටෙස්ට් එක මුලින්ම ලියා ගන්න. ලියාගෙන ඔයගොල්ලෝ තනියම මේ ආන්සර්ස් ටික දාන්න. ඒ ආන්සර්ස් ටික දැම්මට පස්සේ අපි ආපහු චෙක් කරමු මේ උත්තර ටික හරිද වැරදිද කියලා. first one එක we saw animals at the zoo. How oranges did you put in the box? There isn't sugar in my coffee. sugar කියන්නේ සීනි වලට. ඊළඟට I don't have friends යාළුවෝ. I didn't get sleep කියන්නේ නින්දට last night. right. එහෙනම් වීඩියෝ එක pause කරලා වීඩියෝ එක ටිකක් නවත්තලා උත්තර ටික ලියලා ඊට පස්සේ ආපහු වීඩියෝ එක on කරලා හරි වැරදි බලාගමු. හරි. එහෙනම් අපි answers ටික check කරගමු. number 1 පළවෙනි එකේ තියෙන්නේ we saw ගාන හිස්තැනට එහා පැත්තේ තියෙන්නේ animals. මේ animals ලා අපිට ගණන් කරන්න පුළුවන්. ඒක නිසා උත්තරයට එන්න ඕනි many animals. next one ඊළඟ එක how many oranges. මෙතන වැරද්දක් තියෙනවා. මේක හදා ගන්න ඕනේ. how many එන්න ඕනි. එතකොට how many oranges. එතකොට මෙතෙන්ට many කියන වචනය තමා එන්නේ. many කියන වචනය තමා එන්නේ how many oranges ගණන් කරන්න පුළුවන්. ඊළඟට next one තුන්වෙනි එක there isn't sugar. sugar කියන්නේ සීනි.
සීනි අපිට ගණන් කරන්න බෑ. ඒක නිසා much. next අන ඊළඟ එකේ friends යහළුවෝ අපිට ගණන් කරන්න පුළුවන්. ඒක නිසා many friends. next one sleep අපිට නිින්ද ගණන් කරන්න බෑ. ඒක නිසා much sleep. හරි. මං හිතන්නේ ඔයගලන්ට ලෙසන් එක හොඳට පැහැදිලි වෙන්නේ නැති. මම දැන් ඊළඟ ලෙසන් එකේදී කියලා දෙන්නම්. මේ දැන් ගණන් කරන්න බැරි දේවල් තියෙනවනේ. එතකොට ඒ වගේ දේවල් අපි අඳුරගන්නේ කොහොමද? ඒ කියන්නේ countable nouns, uncountable nouns කියන්නේ මොනවද? කියලා අපි ඊළඟ ලෙසන් එකේදී කතා කරමු. එහෙනම් ඊළඟ ලෙසන් එකත් එක්ක ඉක්මනටම සම්බන්ධ වෙමු. Goodbye. See you.